නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු දහම් කන්දේ අතරේ ධම්මපදයේ තුල ඇතුළත් වෙන තවත් දහම් කාරණා ජීවිතයට එකතු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බොහෝම ඕනෑ කරුණු. පින්වත්නි, එදා සවැත් නුවර ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මේ සවැත් නුවර චේතවනාරාමයේවත් දෙව්රම් විහෙරමක්, කවුරුත් දන්න දෙව්රම් විහෙරම තුල්ලතිස්ස කියලා හාමුදුරුවමක් ඉන්නවා. මේ තුල්ලතිස්ස කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ නැන්දනියගේ නැන්දම්මගේ පුතා. මෙන්න මේ නිසා මේ හාමුදුරුවෝ බොහොම ඔලුව උදම්මගෙන හිටියේ මම බුදුහාමුදුරුවන්ගේ ඥාතියෙක්. අන්න ඒ නිසා මට වඩා ඉහළින් ඉන්න මේ වෙන කවුරුත් ඇත්තේ නෑ කියන හැඟීමෙන්. ඒ හැඟීමෙම මුන්වහන්සේ විහෙර ඉස්සරහා තියෙන මහ විශාල පුටුවක ඉඳගෙන මහා තෙරුන් වහන්සේ කෙනෙක් වගේ ඇසෙරෙන්නට පටන් ගන්නවා. එතකොට මෙතනින් යන අනෙක් මහා තෙරවරුන් මුන්වහන්සේට වන්දනා කර යනවා. දුට තවත් ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීන් වහන්සේගේ වස්කිය කොපමණද, උපසම්පදාවෙන් කොච්චර කාලයක් ගත වෙලාද? ඒ අවස්ථාවේදී කියනවා මම තාම උපසම්පදා නැහැ, මම තාම සාමණේරයෙක් කියලා. ඒ අවස්ථාවේදී අර්ථරුන් වහන්සේ මේ තුල්ලතිස්ස හාමුදුරන්ට බොහෝම නිග්‍රහ කරනවා. ඒ වගේම නොයෙකුත් අවලාද අපලාද කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ හිතේ වෛරයක් ඇති කර ගන්නවා. මේ දරුවන් වහන්සේ මට බැන්න නේද? මට බලින්න කවුද සමත් කියන එකෙන් තරහක් ඇති කර ගන්නවද කාල සමාජය දැක්කා. අන්න ඒ වගේ තමන්ට එක වචනයක් කිව්වත් තරහ ගන්න පුද්ගලයා අපි ඕනේ තරම් දැකලා තියෙනවා. ඒ වගේ මේ හාමුදුරුවෝ තරහක් ඇති කර ගන්නවා තමන්ට බැන්න එක. තමන්ට අවලාද අපලාද කරපු එක ගැන බොහොම කලකිරීමක් පත්වලා ලෝතර බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බොරුවට අනන මූණක් වෙන්නලා ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟදී කියන ස්වාමීනි, අසවල් තෙරුන් වහන්සේ මට හේතුවක් නැතුව බැන්න කියලා. මොකද උන්වහන්සේ හිතුවේ එහෙම කියපුවා බුදුරජාණන් වහන්සේ අර තෙරුන් වහන්සේට නිග්‍රහ කරයි කියලා. හැබැයි හේතු හොයලා බල බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ වැරද්ද තුලතිස්ස හාමුදුරුවෝ කියලා බොහොම අවවාද කරනවා මේ වැරද්ද හදාගන්න කියලා. ඒ අවස්ථාවේදී මේ අවවාද පිළිගත්තේ තුල්ලතිස්ස හාමුදුරුවෝ තව තවත් තමන්ගේ හිතේ වෛරය බඳින්න පටන් ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නය කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මට බැන්නයි ගැහුවයි කියලා හිතේ වෛර බැඳ ගන්නවා නම් ඒ කෙනාගේ වෛරය කවරදාවත්ම සංසිඳෙන්නේ නැහැ කියන කාරණාව පදනම් කොටගෙන මේ ගාථා රත්න දෙක දේශනා කරන අවස්ථාවේදී මේ කතාව නිදන් කොටගෙන අක්කොච්චේ මං අවදි මං අජිනි මං ආතිමේ යේතං උපනයි හන්ති වේරං තේ සම්ම සම්මති. අක්කොච්චේ මං අවදි මං අජිනි මං ආසිමේ යේතන්න උපනයි හන්ති වේරං තේ සූප සම්මති. අසවලාමට බැන්නේ, අසවලාමට ගැසුවේ, අසවලා පරදවා ජයගත්තේ ආදී නොයෙකුත් කරුණු වශයෙන්ගෙන යම් කිසි කෙනෙක් හිතේ වෛර බඳිනවා නම් ඒ කෙනාගේ වෛරය නොසංසිඳෙනවා. ඒ ආකාරයට යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ වෛරය බඳින්නේ නැත්නම් යම් බදු කාරණාවක් කරනකොටගෙන ඔහුගේ වෛරය එතනින් සංසිඳනවා කියලා උත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එදිනදා ජීවිතයටත් බොහෝම උපකාරී වෙන දහම් කාරණාවක්, පාරලෞකික ජීවිතය සාර්ථක කරගන්නටත් බොහොම උපකාරී වෙන දහම් කාරණාවක්, ලෝතර බුද්ධ දේශනාව වෙන මේ දහම් කාරණාව ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය යහපත් කරගන්න, පිරිසිදු කරගන්න කියන ධර්මෝදානිය ලබා දෙමින් ධර්ම කාරණාසන් කරන සියලු දෙනාට තෙරුවන් සරණයි.